වේගයෙන් අදමුදු ගණිත ගැටලු 10ක්. මේකේ අහලා තියෙන්නේ 1 සිට 30 තෙක් තුනෙහි ගුණාකාර. ලියු විටක දෙකේ ඉලක්කම ලියවෙන වාර ගණන. හදලා බලමු. ඔන්න තුනෙහි ගුණාකාර අපි ලියාගත්තා. 3 6 9 12 15 18 24 27 30. දැන් අපි දෙකේ ඉලක්කම කීපාරක් ඔයාලට පේනවද කියලා? 1යි 2යි 3යි 4යි. උත්තරේ 4යි. සංඛ්‍යාවක් පහෙන් ගුණ කර වැඩි කිරීමේ ලකුණ ගුණ කිරීම. දෙකෙන් බෙදූ විට පිළිතුර 30 නම් එම සංඛ්‍යාව කීයද? හැම වෙලේම මතක තියාගන්න අපිට දීලා තියෙන සලකුණේ විරුද්ධ පැත්ත ගන්නකොට වැඩි කිරීමක් නම් අපි ගන්න ඕනේ බෙදීමක් නම් අපි ගන්න ඕනේ වැඩි කිරීම. එහෙමනම් එකතු කිරීමක් නම් අඩු කිරීමක් නම් එකතු කිරීම. මේවා ඕගොල්ලෝ ලොකු පන්ති වලට යනකොට ඉගෙන ගන්නවා මගේ පුතාලා සමීකරණයක මේ සමාන කිරීම ලකුණේ දෙපැත්තේ තියෙන ඒවා. මේ පැත්ත එකතු කිරීමක් නම් මේ පැත්තට අරන් යනකොට අඩු කිරීම වෙනවා. මේ පැත්ත ගුණ කිරීමක් නම් එහා පැත්තට ගෙනියනකොට බෙදීමක් වෙනවා. ඉතින් ඕක තමයි ලොකු පන්ති වල ඔයාලා ඉගෙන ගන්න. ඉතින් මේ ටික මතක තියාගන්න ගුණ කිරීමක් නම් ආපස්සට යනකොට බෙදීමක් නම් ගුණ කිරීමක්, එකතු කිරීමක් නම් අඩු කිරීම නම් එකතු කිරීම. ඔයාලට කියලා තියෙන්නේ සංඛ්‍යාවක් තියෙනවා. ඒ සංඛ්‍යාව 5න් ගුණ කරනවා. 5න් ගුණ කරාම ඔයාලට එනවා උත්තරයක්. ඒ උත්තරේ දෙකෙන් බෙදුවට පස්සේ එන උත්තරේ 30යි. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? දෙකෙන් බෙදනවා කියන්නේ දෙකෙන් වැඩි කරනවා. අපි ආපස්සට යනවා. එහෙනම් 30 වැඩි කරනවා අපි දෙකෙන්. එතකොට උත්තරය 60යි. එහෙනම් මෙතන වැඩි ගුණ කිරීමක් නිසා ඔයාලා එක බෙදනවා. එහෙනම් 60 බෙදනවා 5න්. එතකොට උත්තරේ කීයද? 12යි. එහෙනම් එම සංඛ්‍යාව තමයි 12. පිළිතුර 12.